දැන් මේ ළඟදිත් මේකට එන්න එපා කියලා තර්ජන තිබුණා. ඉතින් මම ණයත් නෑ බයත් නෑ කාටවත් මම වයස 88ක් නේ. අද මැරුවත් කවන්නේ නෑ හෙට මැරුවත් කවන්නේ නෑ. අපේ කල වයස ගිහින් දැන්. AP කරුණාරත්න විශ්‍රාමික පොලිස් පරීක්ෂක රාජ්‍ය ආරක්ෂක ඇමති රංජන විජේරත්න මහත්මයාගේ අවස්ථාව අනුව එතුමාගේ උපදෙස් අනුව මම වටලන්දේ ආයුධ ගබඩාව බාර වුණා. වටලන්ද කියන්නේ මේක මේ වනාන්තරයක් නෙමෙයි කොළඹ ඉඳලා කිරිබත්ගොඩට යනකොට කිරිබත්ගොඩේ ඉඳලා මාගොල්ල පාරේ 74ක් විතර යනකොට දකුණට ඇරෙන්න තියෙනවා මේ විශාල අක්කර 20 කිත පොල්ලත්තක්. ඒකේ වැඩ කරන සේවකයන්ට ගබඩා පාසුකම් තේරෙම තිබුණා. විශාල අක්කර 20ම විශාල මේ ගොඩනැගිලි හදලා තිබුණා. ඒ ගොඩනැගිලි තුල තමයි වදකාගාරේ පටන් ගත්තේ. බටලන්දේ ගෙනිච්ච ගම ඉස්සලාම උඩ එල්ලෙනවා කකුල් දෙකෙන්. හේල්කම් එල්ලනවා වගේ මේ හදලා තියෙනවා උකු දාලා. ඒක එල්ලනවා. ඉතින් ඊට පස්සේ කන් දෙකට ගහනවා ලොකු යකඩ වෙනවා ගැතින දෙන්න කන් දෙකට ගහනවා. ඊට පස්සේ ඉදි කටු වයින්නවා ඇයට මේ හැමදැනම. ඇඳලා ඊට පස්සේ මේ වීදුරු කැබලි කණ්ඩ දෙනවා. වීදුරු කැලි කණ්ඩ දෙනවා. ඒ කොහොම හරි කණ්ඩ දෙනුනාම ගහනකොට කොහොම හරි කනවා. කාල ටිකක් වෙලා යනකොට තීරම් පල්ලියට කපාගෙන යනවා. ඊට පස්සේ කොන්ද පුච්චෙනවා. යකඩ මේකක් තිබුණා මේ බෝලයක් පායේ ඒක රත් කරලා දාන කොන්ද තීරම් පුච්චෙනවා. ඒ විදිහේ ටිකක් යනකොට ඉතින් මිනිහා ඒකට බාගෙට මැරිලා. ඊට පස්සේ බාගෙ බසලා ඇවිල්ලා පොලිතින් උර තිබුණා. පොලිතින් උර වලට මිනිහා බස්සනවා. බසලා අගල් තියෙනවා අගල් එකේ කපලා. දාලා අගල් වල ගිහින් දාලා ඊට උඩින් ටයර් දාලා පුච්චෙනවා. සමහර මේ අය තියෙනවා මට්ටකුඩියේ මේ කුණු මෝල තියෙන්නේ. කුණු මෝලට දාලා ගෙනියන් පුච්චන මේ ඉඩ නැති වෙච්චම. ඒ පොලිතින් වලට දාලා උර වලට දාලා මේ ගියාට ගෙනින් මට්ටකුඩියේ අර තැටියක් තියෙනවා. ඔය රොටි පුච්චන තැටි වාගේ. ඒ තැටිය දාලා දාපු ගමන් පිච්චිලා යනවා. මේ ඉජදාලි ඉලනට එක මෙයා දක්ෂ නීතිඥයෙක්. දක්ෂ නීතිඥයෙක් මොකක් හරි කතා කරන්නේ ඔය අතුරුදාන් වෙච්ච අය ගැන. බලෙන් අර ඒ ගය තමයි වැඩි මෙයා මොකක් කරන්නේ. ඉජදාස ලේනාච්චි මෙයා නඩුවක් ඉවරේලා එළියට එනකොට මේ පොලිසිය මේ සිවිල් ලෑන් දෙකම 4 දෙනෙක් ඇවිදින් නඩුවකට කතා කරගන්න යන් කියලා එළියට අරගෙන ගියා. එළියට අරන් ගිහින් වාහනේ සුදු පාට වයින් එක දාගෙන ගෙලිම ගියා. මේ ගෙනිච්චා මේ මොකක්ද අර තංගල්ලේ පොලිසියට ගෙනිච්චා. පොලිසියගෙන් කරවිට කියලා වුණා SP කෙනෙක්. එයා පුළුවන් තරම් ප්‍රශ්න කෙරුවා මෙයාගෙන්. වචනයක්වත් ගන්න බැරි වුණා. පුළුවන් තරම් ගහලා ආවුවා වචනයක්වත් මෙයා කීට જાති මිනිස්සෙක් නෙමෙයි. ඒකවල තියෙන නෑ මෙයා වචනයක්වත් ගන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි කියලාම ගැහුවා. ගහලා හොඳටම වකලා මෙහාට ගෙනාවා. බටලන්දට ගෙනකොට බාගෙට මැරිලා. ගෙනාවට පස්සේ ඒ වෙලෙම ආවා මේ පණිඩියක් මේ ඩග්ලස් පීරිස් මේ ජනාධිපතිතුමාට මේ රණසිංහ ප්‍රේමදාස තමයි ජනාධිපති. ඒ අය මේ රනිල් වික්‍රමසිංහයි එක වාහනයෙන් ආව දෙන්නම. ඇවිදින් ගිහලා අයගෙන් පුළුවන් තරම් ඈගුවා කියන්න බෑ ඒකට ඇත්ත වශයෙන්ම. ඊට පස්සේ මෙයා ඩග්ලස් පීරිස් කිව්වා මට පුළුවන් තරම් වද දීලා මරන්න කියලා. ඊට පස්සේ තමයි S2 ගැලෙව්වේ. S2 ගලවලා මිරිස් කුඩු දැම්මා. මම මෙහා පැත්තේ මුහුදට බලාගෙන මට ඉතින් වැෑයින ඉතින් දෙනවා. මට පේනවා ආයුධ ගබඩාවට පේනවා මෙහෙම. S2 ගලවලා ඊට පස්සේ ඉතින් අර වද 31 දීලා පුච්චලා කාල මගෙන් යකඩ රත්තරප් එකක් දැරලා වකලා හැන්දෑ වෙනකොට මේ මැරිලා තියෙනවා. මම එතකොට මැරෙනකොට උන්නේ නැහැ. ඒ දෙක මේ හැන්දෑ පාටයට සම්පූර්ණ ඉතින් මොකක් කරන්න මැරිලා. එදාම හැම මේ එකදාරකලා මාරවහලා තියෙන මාරවලේ ඉස්තෝප්පුවට මේ මිදුලට හරි පානුකට ගිහින් දාලා තියෙනවා. උදේ කට්ටියට හම්බුණා. හම්බෙලා මිනිහ ඊට පස්සේ මොචරියට මුචාරයට ගිහින් දැම්මා. දාලා මිනිහ කැපුවාට පස්සේ තිබුණා අභ්‍යන්තර තුවාල 46කින් ලේ ඇතුළට වාහනේ වෙලා තමයි මැරිලා තියෙන්නේ. දෙවම් මේ අයියට එහෙම එන්න කියලා පොලිසියෙන් ගිහින් බාර දීලා මිනිහ යාට ගෙනින් වැඩේ. S2 එහෙම නැතුව මේ කුළුන් දාලා මාකලා තිබුණා. S2 නෑ නේ ගැලීගෙන. අමතක වෙන එක සිද්ධියක් තියෙනවා මේ අර කලුතර දිස්ත්‍රික්කයේ මේ උසස් පෙළ කරන ළමයින්ට ඒගොල්ලෝ තිබුණා මේ ඉරිදා දවසක පන්ති වාගයක්.
දකුණු පළාත බාරව මම උන්නා අම්ගාල් කැප්ටන් කෙනෙක් විජේසූරිය කියලා. විජේසූරිය. එයා ගෙදර තියෙන්නේ මේ වේයන්ගොඩ SL ඉස්කෝලේට අල්ලපු අත්තේ යාගේ අම්මා මුන්නේ. ජනතා විද්‍යාලය පෙරමුණේ රැවිදින් අම්මගෙන් ID කාඩ් ටිකයි හල්ලි වයිෆුයි අරගෙන ගියා. ඒ ගැන කිව්වා පුතාට හමුදාවෙන් වහාම අස්සෙන්න කියන්න කියලා බල කරලා ගියා. පුතා ආපුවාම කිව්වා අම්මා මේ ඔන්න මෙහෙම පුතා මේ ජනතා විද්‍යාලය පෙරමුණෙන් ඇවිදින් තදයෙන් කරලා ID කාඩ් එකක් තරම් තේරුම ගියා කිව්වා. ඊට පස්සේ මෙයාට සෑහෙන වේගයක් ඇවිදින් ඒ වෙලෙම ගියා. ගිහින් වෙලා මේ ටක්කේකුත් අරගෙන ගිහින් ඔය කලුතර දිහා මේ පන්තියක් ඉරිදා දවසක ඒ උසස් පෙළකට ඔය කරන ගෑනු ළමයි පිරිමි ආමුදුරු දෙම සේරම 20 දෙනෙක් අරගෙන ආවා. ජිප් එකේ දාගෙන කටුතරයක් ගන්න කියලා අරගෙන ඉදින් වෙලා බට්ලන්දට ගෙනාවා. ගෙනත් ඉවලා ඒගොල්ලන්ට අර ගෑනු ළමයි සේරම දූෂණය කරලා මේ පිරිමින්ට පොල්ලන්ට ගහලා ඔළුව ඒගොල්ලන්ට මේ අර ලොකු යකඩයක් තියෙනවා අර කුළු ගෙඩි වයික. ගහගෙන යනවා බුදි කරවල වැඩි ගෙන ආපුවාම එක එක්කෙනා ගෙන ආපුවාම තමයි උඩ ඉල්ලන්නේ නැත්නම් වාගෙන ආපුවාම බුදි කරවනවා. නිකන් පැදුරු වාගේ දාලා තියෙන්නේ. ඒක හිතලා ඔළුවට ගහගෙන යනවා. ගහගෙන ගිහින් ඊට පස්සේ පොලිතින් උරල දාලා ගෙනාවා ඉස්සෙල්ලා ඉස්කෝලේ තියෙන්නේ. හමුදාපති ආයේ ගේ ළඟ ඉස්කෝලේ ළඟට ගෙනත් දාලා ටයර් දාලා එතන ඉතින් තමයි පිච්චුවේ. බට්ලන්දට එනත් මේ අනිත් මරලා ඉවලා අතෙන්ද ගිහින් පිච්චුවා. එනකොට ඒ ගෑන් ළමයි සේරම හූ කෑ ගහ අඬ තියෙන්නේ. මාව අම්මගේ මූණ බලලා මට මැරෙන්න ලෑස්ති වෙලා දුවෝ කියලා ඒ තරම් ඒගොල්ලෝ වේගෙන් කතා කරලා තිබුණේ. බට්ලන්දෙන් පිටුවා පිටපලාත කියන්නේ හබරාදුවේ මෙහා. එතකොට අම්බලන්ගොඩ බලපිටියේ ඒ පළාතේ සේරම ගෙනාවේ මේ බට්ලන්දට. වේයන්ගොඩ මීරිගම තිහාරිය අත්තනකලි වාසනෙත් උගත් දිනෙක එහාට තමයි පිච්චුවේ. මේවනේ වදකාගාර 46ක් තිබුණා. මේ වදකාගාර 46 රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉතර යෝජනා කළා තිබුණා පොකුරු ගම්මාන රැකිරක්ෂාවල් දෙන්න කියලා බොරුවක් කියලා පොකුරු ගම්මාන තමයි සේරම වදකාගාර වුණේ. ඒ 46ම වදකාගාර. සූර්යකන්ද බවුල් කැලේ මිනාංගොඩ SL ඉස්කෝලේ බලංගොඩ උඩ වෙල තිබුණා. බලංගොඩ උඩ වෙල කියන ගම්මානේ. එතන සෝනක තමයි තිබුණේ. ඒක ඕපනායකට පොඩ්ඩක් එහා. එතන ඕපනායක තව තියෙන මල්මී කන්ද කියලා. මල්මී කන්දෙත් තිබුණා. ඒක අපි කියන්නේ. ඒකට ලෝකාන්තයෙන් බහින්නේ එතන දෙහිගස් තලාව කියලා විශාල මේ තේවත්තක් ඒක. තේවත්ත කෙරවලේ තියෙන මල්මී කන්ද කියලා. ඒ සාමාන්‍යයෙන් කියන්නේ මල්මී කන්ද කියලා. ආර මල්මී කන්දේ තමයි ඒක වදකාගාරයක් තිබුණේ. දවස ගානේ එනවා රනිල් වික්‍රමසිංහ. එතකොට ගෝනවල සුනිල් කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එයාට පරිධිකාරය වෙච්ච මිනිහට සමාදාන වෙච්ච කාර්යකු පත්වීමකුත් දීලා එයා එතකොට යවුනහම රැකිරක්ෂා මාධ්‍යවේදී මෙයාගේ බුද්ධිගල ලේකම් විදිහට තමයි මෙයාට සැලකුවේ. එයා අර උත්තර මහත්තයාගේ දුවෙක් බලෙන් ගිහින් දූෂණය කළා. එයා මරලා ඒකේ නඩුවෙනුත් මෙයා නිදාස් කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එළියට ගත්තා. ඔව් ඇත්ත කියන්නේ ගෝනිවිල්ලෝ කියලා දාගෙන එනවා. ඒක උඟක් හරිය කිරුවේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ ඉතින් ID කාඩ් එකව කරනවා. තියෙන සල්ලි මංකොල්ල කරනවා. ඒක ජනතා විමුක්ති පෙරමුණේ ඒගොල්ලෝ ඉස්සෙල්ලාම ID කාඩ් එකව කරලා යනවා ගෙට ඇතුල් වෙනවා. මේ අපි ID කාඩ් විතර ගෙනියන අපිට මේ අපේ පක්ෂේ ආධාරයක් කියලා බුරුවට කියන දෙවෙනි දවසේ යන්නේ. පළවෙනි දවසේ ගිහින් බලාගෙන සල්ලි තියෙන තැන් අරමු. දෙවෙනි දවසේ ගිහින් අර තේරෙම එකව කරා යනවා. ඔය හැඳුනුම්පත් ජනතා විද්‍යාලය පෙරමුණේ හැඳුනුම්පත් එක්කව කරපුවා ගෝනි තුනක් තිබුණා. අපි ගියා සමීක්ෂණයට ගියා. සමීක්ෂණ කියන්නේ වාර්තාව හදන්න ගියා. මේ මොකද්ද පරීක්ෂණයට අනිත් වදකාගාරවල තේරෙම විස්තර අපි අරන් තිබුණා. නමුත් එකට තමයි නඩු දැම්මෙත් මේ බටලන්ද විතරයි. අනිත් ඒකටවත් නඩුවක් දැම්මේ නෑ මොකක් වන්නේ. තව වැඩක් කළා ජනතා විද්‍යාලය පෙරමුණේ අර ඉස්සර මේ ඡන්ද දෙන්න යන පස් දෙනා මැරුවානේ. මරලා ඉවලා මේ එදෙන ඡන්ද පොලියම දැම්මා. එහෙම 225 දෙනෙක් මරලා තිබුණා. මම වැහිදේක සාක්ෂි මම සාක්ෂි ලයිස්ට්ටත් දාලා තිබුණා. නමුත් මට සාක්ෂි යන්න එපා කියලා චතුරිකා බණ්ඩාරනායක එතකොට ජනාධිපතිනේ. අපේ හතනකල්ලේ මම ඉතින් මේ ජනතානිදාස් පක්ෂයට මධ්‍ය සංවිධාන ලේකම් මට බලම ගමකලා යන්න එපා කියලා. සාක්ෂි දෙන්න යන්න එපා. ඔය නිකයින්ද කියලා කිව්වා. නමුත් ඒත් මම ගියා. ඒ යන්නකොටම යන අතරතුරේ මේ පළවෙනි අගඋත්තරකරු ඩග්ලස් පීරිස්
ව්‍යාජ නමක් හදාගෙන රටින් පැන්නා. සාක්ෂි දෙන්න ඉස්සෙල්ලා. අනිත් සාක්ෂිකා තව දෙවෙනි විත්තිකාරයා වුණ පීනිසාංග කියලා වුණා. එයා ඔළුවට වෙඩි දැන් අද සාක්ෂි අහගෙන යනකොටම ගෙදර ඉඳලා ඔළුවට වෙඩි තියන මැරුණා. සාක්ෂියට ආවේ නැහැ. අද දැන් ඉන්න මේ තරුණ පරම්පරාව මේ වගේ අත්දැකීම් දෙලා නැහැ. මේ එයා 88 89 වදකාගාරේ මේ පටන් ගන්නකොට සිද්ධි දැන් ඉන්න කට්ටිය දන්නේ නැහැ. දිව්‍ය ලෝකයක් මවල පෙන්වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි මේ UNP එකයි. දැන් අලුත් පරම්පරාව දන්නේ නැහැ මේ විඳ දුක් මේ මිනිස්සු. මිනිස්සුන්ට රැයට නිදා ගන්න දුන්නා. හැඳුනුපත් ගෙනියනවා, වෙඩි තියනවා, බෙල්ල කපනවා. මම තරුණ පරපුරෙන් ඉල්ලා හිටනවා ඡන්දේ දාන්න ඉස්සෙල්ලා තමුන්නාසලාට මේ ඉස්සෙල්ලා පරණේව ගැන ටිකක් විපරම් කරලා බලලා මේ සැරේ අලුත් ඡන්ද දෙන්න කියලා මේ අලුතෙන් තමුන්නාසකේ බුළුඳුල් ඡන්ද තියෙනවනේ බුද්ධිමත්ව කල්පනා කරලා බලලා මේවා ඡන්ද දෙන්න කියලා මම ඉල්ලා හිටියා.